right. Okay. අපි කොහොමද කියන්නේ? How do you say? මම මාරම ආසයි. ඉංග්‍රීසි වලින් කතා කරමු. මම මාරම ආසයි. මාරම ආසයි කියලා අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? I'm dying to speak in English. Come on. I'm dying to speak in English. I'm dying to. It means then dying කියන්නේ මැරෙනවා. හැබැයි with a D-Y-I-N-G. I'm dying to. Right. ඔයා ගොඩාක් ආස කරන දෙයක් යම් දෙයක් කරන්න ඔයා ගොඩාක් ආසයි නා. And I'm dying to කියලා. මම ඔයාව දකින්න මාරම ආසාවෙන් ඉන්නවා. I'm dying to see you. Come on. I'm dying to see you. Once again. මම මගේ English knowledge එක improve කරන්න මාරම ආසාවෙන් ඉන්නේ. I'm dying to improve my English knowledge. Once again. I'm dying to improve my English knowledge. එහෙනම් දෙපැත්තේ කොහොමද එන්නේ? I'm dying to pass infinitive. I'm dying to pass infinitive. අවසානට වාක්‍යයේ කොටස. First. Okay? මම මගේ අදහස් ඔයත් එක්ක බෙදා හදා ගන්න මාරම ආසාවෙන් ඉන්නවා. How to say? I'm dying to share my ideas with you. Say it again. I'm dying to share my ideas with you. I'll be up here. I'm dying to share my ideas with you. I'm dying to share my ideas with you. මම මගේ අදහස් ඔබත් සමග බෙදා ගන්න මාරම ආසාවෙන් ඉන්නවා. I'm dying to share my ideas with you. තව වාක්‍යයක් අපි යමු. දැන් උදා I am විතරක් නෙමෙයි ඕනම කට්ටුපදයක් දාන්න පුළුවන්. අපේ ස්ට්‍රක්චර් එක මෙහෙම ගත්තේ කොහොමද? subject plus be plus dying to do something කියලා. පැහැදිලිද? subject plus be දෙවක I am dying to කිව්වට ඔයාලට වෙන කට්ටුපදයක් දාලා හදා ගන්න පුළුවන්. අපි කොහොමද එකක් කියන්නේ මෙහෙම? ඇය මැදීගෙන ඉන්නේ තමාටික ව්‍යාපාරයක් පටන් ගන්න. මැරෙන්න හදනවා. එහෙනම් මාරම ආසයි. ඔව් තමන් ටික ව්‍යාපාරයක් පටන් ගන්න ඇය මාරම ආසාවෙන් ඉන්නේ. කොහොමද? She's dying to ඔන්න ඔතන පොඩි පෝස් එකක් දෙන්න මට. She's dying to. දැන් අපි හදාගමු ඊට පස්සේ. ඇයටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. කොහොමද ඉන්නේ? She's dying to start a business of her own. ඒකට සෝවාන් හදන්න බෑ. මගේ මේ මග පෙන්වීමත් එක්ක වායිස් කරන්න ගෝල් වෙන්නේ. කොහොමද? She's dying to start a business of her own. මෙන්න මේ කොටසට ඔයාලා මග පෙන්වීම අවශ්‍යයි. You need the guidance for this part. Right? Or how to say? She's dying to go on. Start a business of her own. Of her own. Of her own. Of her own. හරි ලස්සන මේ શબ્දයක්ම of her own මොකද of her own දැන් වාක්‍ය කියනවා she's දැන් අපි හැම දෙයක්ම ලියන්න ඕනේ ඉංග්‍රීසි වල හැම දෙයක්ම ලියලා කතා කරන්න බෑ අහන් හිටිය අල්ලගත්ත තේරුම් ගත්ත වාක්‍ය කිව්වා මේ සමහර කට්ටිය පාඩම් කරනවා අත පාඩම් උදව්ව don't read hard හරි හැමෝගෙම she's dying to start a business of her own මොකද she's dying to start a business of her own මොකද බලන්න ඔයගොල්ලෝ මම කිව්ව විදිහට මේ ටෙම්පෝ එකටම කිව්වනේ පුතේ. බලන්න හැම ළමයෙක්ම දක්ෂයි කියන්නේ. ඔයගොල්ලෝ ඇත්තද තාම? හැම ළමයෙක්ම දක්ෂයි. මම හැම ගුරුවරයෙක්ට මතක් කරනවා. කවදාකවත් ළමයෙක්ම දක්ෂයි කියලා මනින්න යන්න එපා මොලිනේ. අදක්ෂ ළමයි කියන ලෝකේ වර්ගයක් නැහැ. මේ මෙතන පන්තියක් ළමයි. පුතේ ගම් දනවුසා ගම් කීපයකින් නගර කීපයකින් ළමයි මේ ඉන්නේ. මෙතන දුෂ්කර ගම් වලින් ආපු ළමයි ඉන්නවා. දැන් සමහර ළමයි කිලෝමීටර් 100ක් ඉක්තුව 80යි 60යි. බස් දෙක තුනක යනවා. ඒකම මොහොතක් හිතන්නේ. ඔබ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒක අපි හිතන් ඉන්නවා. කොලම්බස් එක නයි විතර ඉංග්‍රීසි නෑ පිනේ. ඔයා ඉන්නේ ගමකන. හරිද? ඔයා ගමකන. ඔයාට පහසුකම් මදිනා. ඔයා හිතනවා ඔයාට ඉංග්‍රීසි බැලුවද කියලා. නෑ. කවදාකවත් එහෙම මනින්න එපා. මමත් ගමක ජීවත් වෙනවා. I live in a small hamlet, right? I live in a small hamlet. අපි කියන ලස්සන වාක්‍යයක් ඒකද? The rough is only mental, right? The rough is only
mental. The rough is only mental. අපහසු බව තියෙන්නේ මනස. ඔයා ගෙදර ප්‍රැක්ටිස් කරා. නිස්කලංක පරිසරයක්. ඒක ෂෝක්මි. කෑ ගහලා ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කර. පුතේ හදාගන්න ඕනම දෙයක් සුබවාදී පැත්තට. අන්සේ සමම ගමක ඉන්නේ අපේ කවුරුත් නෑස්ල කතා කරන්න. ඔන්න ඔයාලා මට කියන්න ඉන වාක්‍යෝ. මම දන්නවා හැමෝට හැම පන්තියකම මේක තමයි මගේ අලුත් කොට අලුතෙන් පන්ති පටන් ගත්තාම ඒගොල්ලෝ මට කියනවා සර් අපි කවුරුත් නෑ සර්. පුතේ අපහසු බව තුල පහසු බව ගන්න. කවුරුත් නෑනේ. ගැමියෙක් නේ. එහෙනම් 10ක් යට ගිහලා ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕන. මම කලේ ප්‍රශ්නෙත් අහන්නේ මම උත්තරෙත් දෙන්නේ මම. පුතේ ලිඳම කියනවා මානෙ දෙනවා කාටවත් කයි වේදන. හරි ඔබේ ඒ ගහ ඔබේන ගහ යටින් ඔබන උත්තරේ කියන්නේ ඔබන ප්‍රශ්න කියන්නේ ඔබන අනිත් එක පාන්න ප්‍රැක්ටිස් කරන්න අනාගතේ උදෙසා. පැහැදිලිව මම කිව්වේ කවුරුත් බාරන් ඉදී අනේ ඒක මහා චෝර වැඩක් ඒක කරන්න බෑ. ඔව් ඉතින් ඔබ කියන චෝර හුද්දලයා ඒක චෝර වැඩක් නෙමෙයි. I'm sorry to say that. පැහැදිලි මට ඕනවා ප්‍රබල ගුරුවරයෙක් කියන. ප්‍රබල ගුරුවරයෙක් කියනෝ ළමයි 1000කට 5000කට උගන්වන ගුරුවරයා නෙමෙයි. එන දරුවා කවුරුද ගොඩ දාලා යවලා. ඔතන තියා. ප්‍රබල ගුරුවරයෙක් කියනවා යයි. අපි ගොඩක්ම ගුරුවරුමන් ඉන්නේ ප්‍රබලත්වයේ ගුරුවරයාගේ ප්‍රබලත්වයේ මනින්නේ ඔළුවේ විදිහට. You understand? නමුත් මම ප්‍රබලයා මනින්නේ එන දරුවෝ ගොඩ දානවා නම් අන්න ප්‍රබල ගුරුවරයා. ඒ නිසා අපරාධ ඔයාගේ ලයිෆ් එකේ ඩ්‍රීම් එක ඔයාගේ ජීවිතයේ සිහිනය දැකීමේ අවශ්‍යතාවය සහ දැකීමේ හැකියාව තියෙන කාට ඔබට. ඒ නිසා ගෙදරදී ඉංග්‍රීසි පුහුණුවීම් කටයුතු කරන්න අනිවාර්යයෙන්ම ඔයාලා වැඩ කරන්න ඕන. ඒසලෝ වාක්‍ය ලියුමට බෑ. වාක්‍ය ප්‍රැක්ටිස් කරන්න යන්නේ ප්‍රශ්නය අහන්න. You ask a question and give the answer too. ප්‍රශ්නෙත් අහන්න උත්තරෙත් දෙන්න. Come on නේ. ඔයාලා ප්‍රශ්න අහන්නත් දන්නවා. උත්තර දෙන්නත් දන්නේ. එහෙනම් අදින් පස්සේ from today my students are not going to say sir I don't have a background. ඔය background කතාව කියන පුරුදු වෙන්න එපා. background එක තමයි නිර්මාණය කරන්නේ. You understand? ඒක පුතේ යෝධ හයියක්. මතක තියාගන්න. ඒක යෝධ හයියක්. මොකක්ද ඔය? ගෙදර කවුරුත් නැහැ ඉංග්‍රීසි කතා කරන්නේ. යාළුවෝ කරන්නේ සිංහලයි. කොහොමද ඔයාලා තනියම නැගිටින්නේ? තනියම ප්‍රැක්ටිස් කිරීම තුල. එතන තමයි මම දකින්නේ ශක්තිය තියෙනවා කියලා වාට. You have courage. There I see your courage. Come on. There I see your courage. මං ඔයාගේ ධෛර්යය දකින්නේ අන්න එතනින්. ඔබට කතා කරන මම කලබ සෙවන වලට ගිහින් ඉංග්‍රීසි පුරුදු වෙන කෙනෙක් නෙමෙයි. ගම ඇතුලේ පුංචි ගමක ගමේ කිසි කෙනෙකුට ඉංග්‍රීසි බෑ. කිසිම කෙනෙකුට ඉංග්‍රීසි බෑ. අන්නේ වගේ පොඩි ගමක ඉඳන් තමයි ඉංග්‍රීසි ටික ලස්සන පුරුදු කරගන්නේ. ඒ වගේ ඩ්‍රීම් එක. මතක තියාගන්න කවුරුත් එන්නේ නැහැ ඔයත් එක්ක බලෙන් ඉංග්‍රීසි කතා කරවන්න. well අපි ඉංග්‍රීසි කතා කරමු කියලා කවුරුත් එන්නේ. ඩ්‍රීම් එක ඔබේ නම් ඒ ඩ්‍රීම් එක ඔබේ නම් ඔබ මැදිහත් වෙනවා. කවුරුත් කුද්දන්න ඕනේ. කවුරුත් encourage කරන්න ඕනේ අපිට. yes no? yes කටයුතු. අනිවාර්යෙන්ම තමාව දකින්න please. තමාව දකින්න. ඒක අයිති තියෙන්නේ ඔයාටමයි. කිසිම කෙනෙක්ට හීන පාට කරන්න බෑ. හීන පාට කරගෙන ඉන්නේ කියව කිව්ව ඔබටම. අපි ගුරු වශයෙන් ඔබට දෙන්නේ පණ්ඩරයක්. ලස්සන වාක්‍ය දැන් කිව්වා ඒක තියන්න නැතුව. මොකද ඒ වාක්‍ය? She is dying to She's dying to start a business of her own. She's dying to start a business of her own. Once again, she's dying to start a business of her own. So again, what? She's dying to start a business of her own. Then can name Magi de Mobia. Merigi de Balangin no Magi.
සාර්ථකත්වයට දකින්න. අස්සල් කියලා අපසාරවත් වශයෙන්. මගේ දෙමෝපියන්. My parents. මම වදේ මොසුස්නකි. Come on. My parents are dying to see my success. එහෙම දෙමෝපියෝ ඉන්නවා. අද ඉගෙනුවද කියලා අහනවා. මොනවාද පිටේ ඉගෙනුවේ කියලා අහනවා. අර ආසේ ළමයි ඉගෙන ගත්තද කියලා අහන්නේ. කොහොමද දේවා යගවි? My parents are dying to see my success. එමන් my parents are dying to see my success. ඔවුන් දුපාරයක් වෙන්න අපි ලස්සන දේවා කියපු දේ my parents are dying to see my success. එහෙනම් පුතේ පැටර්න් තමයි subject plus be plus dying to do something. Subject plus be plus dying to do something. එහෙනම් මේ වාක්‍යය ලියාගෙන අවසන් දුක වාක්‍යය ලියාගෙන පැටර්න් ඕකේ කරලා dying to